හයි ඔයාලා හැමෝටම කොහොමද? ඉතින් ඔයාලා දන්නවනේ තේම කියන්නම් ඇත්තටම පිස්සුවා. ඉතින් මමත් අද ඔයාලට කියන්නේ මම මොනවද තේම එකෙන් ගත්තේ කියලා. මීට කලිනුත් මම තේම එකෙන් ඕඩර්ස් කීපයක් දැම්මා. ඒ වගේම මේ කිව්වෙනි ඕඩර් එකට කියලා මතකත් නැහැ. ඒ වුණාට අනේ ඒකේ තියෙන ලස්සන පොඩු දැක්කම ඕන එකක් දාන්නම තමයි හිතෙන්නේ. හරි ඔන්න පළවෙනි අයිටම් එක තමයි මෙන්න මේ හැඟ එක. මේ වගේ හැඟ එකක් මට ගොඩාක් උමනා වෙලා තිබුණා. මගේ ඇඳුම් එල්ල ගන්න මගේ වෝඩ්‍රොබ් එකේ. ඉතින් ඒ නිසා මම මේ හැඟ එක ගත්තා. හැඟ එක සෙටප් කරගන්න ඕනි අපි. මෙන්න මේ විදිහට ඒකේ අර පාර්ට්ස් ටික වෙන වෙනම එනවා. එහෙම ඉතින් පාර්ට්ස් ටික වෙන වෙනම එන එක තමයි හොඳ. ඉතින් නැත්තම් එක ප්‍රොඩක්ට් එක ඩැමේජ් වෙනවා. එහෙම ෂිප් කරන්න අමාරුයි. ගොඩක් ඉඩත් යනවා. අනිත් එක අපිට ඕන විදිහට ගෙදරදීම සෙට් කරගන්නත් පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව. මේ විදිහට ඔයාලට සෙට් කරගන්න පුළුවන්. මේකේ කොකු 6ක් තියෙනවා. ඔයාලට බලාගන්න පුළුවන්. ඒ වගේම කියන්න ඕනි ඔයාලත් කවුරු හරි තේම එකකින් ඕඩර් එකක් දාලා සිපෙක්ස් වලින් අපහසුතාවයට පත් වෙලාද දන්නෙත් නෑ හිටියේ. ඇත්තටම කිව්වොත් මට නම් එහෙම කිසිම විදිහකින් ඩිලිවරි ලේට් එකක්වත් පාර්සල් එක එන්නේ නැතුවත් කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ. හැබැයි අපේ නංගිටයි මගේ යාළුවෝ තව කීප දෙනෙක්ට මේ ප්‍රශ්නේ වෙලා තිබ්බා. එතකොට අපි කළේ කස්ටමර් සර්විස් එක කන්ටැක්ට් කරගත්ත එක. කස්ටමර් සර්විස් එක හරහා ඔයාට පුළුවන් ඔයාගේ තේම ඕඩර් එකට අදාළ ගැටලු සේරම යාලට කියන්න. ඉතින් අපිත් මැසේජ් දාලා කිව්වා මෙහෙමයි අපේ ඕඩර් එක අපිට තාම ආවේ නැහැ ගොඩක් ලේට් අපේ ඩිලිවරි එක කියලා. ඊට පස්සේ අපේ ඕඩර් එකට අදාළ කොස්ට් එක යාලා රිෆන්ඩ් කරනවා අපිට. ඒ වගේම ටික කාලයක් ගිහිල්ලා අපිට පාර්සල් එකත් හම්බ වුණා. තව මගේ යාළුවෝ කීප දෙනෙක්ට නම් නෙක්ස්ට් ඕඩර් එකට 120ක ඩිස්කවුන්ට් එකකුත් හම්බ වෙලා තිබුණා. මම මේක ගත්තේ චූටි නංගිට ගිෆ්ට් එකක් විදිහට දෙන්න. ඒ වුණාට අයියෝ හරිම ඩිසපොයින්ටඩ්. මේකේ ලෙෆ්ට් සයිඩ් එක වැඩ කළේ නැහැ. ඉතින් ඒ නිසා යාට මේක ඇත්තටම දෙන්න බැරි වුණා මට. ඔයාලා දකින්නත් ඇති මගේ ගොඩාක් ඕඩර්ස් වල මම අනිවාර්යෙන් මගේ ෆෝන් එකට කේස් එකක් නම් ඕඩර් කරනවාමයි. මොකද තේම එකේ හරිම ලස්සන කලර්ස් වලින් ලස්සන ඩිසයින්ස් වලින් affordable prices වලට ෆෝන් කේසස් තියෙනවා. ඉතින් මගේ ගාව මේ විදිහේ ප්ලේන් ලයිට් පර්පල් කලර් එකේ ෆෝන් කේස් එකක් නැති නිසා මම මේකත් මගේ ඕඩර් එකට ඇඩ් කළා. මේක නම් ගත්තේ අපේ වූෆිට. එයාට නෙක් බෙල්ට් එකක් තිබුණ එක කැඩුනා. ඒ නිසා එයාටත් මේ විදිහ එකක් ඕඩර් කළා. අනිවාර්යයෙන්ම බෙල් එකක් තියෙන එකක්මයි එයාට ගන්න ඕනේ. නැත්නම් එයාව හොයාගන්න හරිම අමාරුයි. ඒක දැක්කම ආස හිතෙනවා හරිම ලස්සනයි, හරිම කියුට්. මේක නම් ඇත්තටම පූසන්ටත් ඔයාලට දාන්න පුළුවන්. බලු පැටවුන්ට විතරක් නෙවෙයි. මේක ගත්තේ ලොකු නංගිට. එයා සමහරවිට මේ වගේ චූටි ඉයරින්ග්ස් වලට කැමතියි. ඉතින් ඒ නිසා මට හිතුණා මේක යාට ගිෆ්ට් එකක් විදිහට දෙන්න හරිම කියුට් ලස්සන අයිටම් එකක් කියලා. මේ බලන්නකෝ ඕනම ගෑනු ළමෙක්ට මේ වගේ ඉයරින්ග්ස් නම් ලස්සනට තියේවි. හරිම ඇස්තටික්. ඊළඟ අයිටම් එක නම් මම ඕඩර් කළේ ගොඩාක් ආසාවෙන්. මොකද මම හෙන ලොකු ස්ටුඩියෝ ජිබ්ලි ෆෑන් කෙනෙක්. ඉතින් මට මේ ස්ටිකර් රෝල් එක දැක්ක ගමන් ගන්නම තමයි හිතුනේ. ඔය ස්ටුඩියෝ ජිබ්ලි ෆෑන් කෙනෙක් නම් හරි මේ කතාව බලලා තියෙනවා නම් හරි පහලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න බලන්න මේ කතාවේ නම මොකක්ද කියලා. මේකේ ස්ටිකර්ස් 500ක් විතර තියෙනවා. ඒ වගේම මීටර 10ක් දිගයි. අපේ ලොකු නංගිට තමයි මේ අයිටම් එකත් ගත්තේ. එයා මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක් නිසා මට හිතෙනවා මේක හරිම කියුට් අයිටම් එකක් කියලා. මේක සාමාන්‍යයෙන් ඔයාගේ ඇඳුමට පින් කරන්න පුළුවන්. එහෙම නැත්නම් පෙන්සිල් කේස් එකට වගේ පින් කරලා තියාගන්න පුළුවන්. ඊළඟට මේ ඕඩර් එක එනකම් මම බලන් ඉඳපු තව හේතුවක් තමයි මෙන්න මේක. මම ඇත්තටම තේම එකේ තියෙන ඇඳුම් වලට නම් ගොඩක් ආසයි. මට එහෙම බෑඩ් රිවිව්ස් ඇත්තටම එහෙම ලොකුවට කියන්න නම් නැහැ.
මේ ඩ්‍රස් එක ගත්තත් මේක මෙටේරියල් එක මාරම ක්වලිටි. ඇත්තටම සයිට් එකේ පේන්න තියෙනකොට හිතෙන්නේ නැහැ මේ වගේ මෙටේරියල් එකක් කියලා. එනට ඇත්තටම හරිම හොඳ මෙටේරියල් එකක්, ඒ වගේම ෆිට් ඔන් එකත් ලස්සනයි. සාමාන්‍යයෙන් ඔයාගේ මෙෂර්මන්ට්ස් වලට ගැලපෙන්න හරියට හොයලා බලලා ඕඩර් එක දැම්මොත් ඔයාගේ සයිසින් වලට හැම ලොකුවට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අන්න තවත් ලොකු පාර්සල් එකක් තියෙනවා. කලින් ඕඩර් එක ආවමට උදේ, හැබැයි අනිත් එක ආවේ ගොඩක් හවස් වෙලා. මේකේ තියෙන්නේ මොකක්ද කියලා මම නම් දන්නවා. ඔයාලටත් පෙන්නන්නම්කෝ මොකක්ද කියලා. මේකත් මම ඇත්තටම එනකන්මයි බලාගෙන හිටියේ. මොකද දැක්කම මට හරි ආස හිතුණා. ඒ වගේම අපේ ෆිට ගැලපෙනවා කියලා හිතුණා. මේක දැක්කම ඇත්තම කිව්වොත් මටත් නිින්ද යන තරමට මේක හරිම සනීපයි. මේකට වෙනම කොට්ටයක් එක්ක තමයි ගේ එන්නේ. මේ ඩොග් හවුස් එකේ එන්නේ. ඩොග් හවුස් එක සෙට් අප් කරලා ඊට පස්සේ අර කොට්ටේ ඇතුළට දාන්න තමයි තියෙන්නේ. ඉතින් මේකේ තමයි පූෆිට නිදා ගන්න තියෙන්නේ. පූෆි මේකේ නිදාගෙන ඉන්නකොට මම ෆොටෝ එකක් අරගෙන ඔයාලට බලන්න දාන්නම්කෝ දවසක. මේක හරිම කියුට් ඩොග් හවුස් එකක්. මම ගොඩක් ආසයි එක මිනිියච් අයිටම්ස් වලට, බ්ලයින්ඩ් බොක්සස් වලට හෙම. මේක තියෙනෙත් මිනිියච් අයිටම්ස් ටිකක්, මිනිියච ෆුඩ් අයිටම්ස් ටිකක්, බ්ලයින්ඩ් බොක්සස් නෙමෙයි පැකට්ස් විදිහට තියෙන. ඉතින් ඒක හරියට අර සර්ප්‍රයිස් එකක් වගේ. ඔයා දන්නේ නැහැ හරියටම ඇතුලේ තියෙන්නේ මොකක්ද කියලා. පැකට් එක කඩනකොට නැත්නම් බොක්ස් එක කඩනකොට තමයි දැනගන්න පුළුවන් මොකක්ද තියෙන්නේ කියලා. මම ඔයාලට එකක් ඕපන් කරලා පෙන්නන්නම්. ඒ වගේ පැකට්ස් 20ක් තියෙනවා මේ පැකේජ් එකේ. මම මේ 20ම ඕපන් කරන ෂෝට් වීඩියෝ එකක් දාන්න මගේ channel එකේ. ඉතින් ඒක බලන්න අමතක නොකර. හරි, ඉතින් අද තේම හෝල් එක ඉවරයි. thank you මේ වෙනකම් වීඩියෝ එක බලුවට. ඒ වගේම පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න අනිවාර්යයෙන්ම මාව subscribe කරන්න අමතක කරන්න එපා. bye bye.